ආයුබෝවන් සියලු දෙනාම අදත් Maths A+ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි 3 4 5 ශ්‍රේණි සඳහා ගණිත ගැටළු විසඳීම් අංක 3 කියන පාඩම් මාලාව තමයි සාකච්ඡා කරන්න හදන්නේ. ඉතින් මේකේ ඕගොල්ලන්ට අදත් ගැටළු පහක් අපිත් එක්ක එකතු වෙලා निराකරණය කරගන්න පුළුවන්. ඉතින් මේකේ හම්බෙන ගැටලු ඕගොල්ලෝ ලියලා කරලා ඉවරලා දොළ පුතාලට පුළුවන් මේක වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඕගොල්ලන්ට කොහොමද නිවැරදිව ගැටලුවක් විසඳගන්නේ මොන වගේ දැනුම් ප්‍රමාණයක්ද අපිට මේ ගැටලුව විසඳන්න තියෙන්න ඕන කියලා අපිට පුළුවන් මේ වීඩියෝ මාලාවත් එක්ක එකතු වෙලා ඒ දේවල් ඉගෙන ගන්න. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා මේ වීඩියෝ එක බලන්නේ අම්මලා තාත්තලා නම් දූල පුතාලව 3 4 5 ශ්‍රේණි වල දූල පුතාලව Maths A+ නාලිකාවත් එක්ක එකතු කරන්න. අපි මේ වගේ වීඩියෝ මාලා ඉදිරිපත් කරනවා ගණිත ගැටලු. මොකද ශිෂ්‍යත්ව විභාගයට වැඩිපුරම එන කොටසක් තමයි ගණිත ගැටලු කියන එක. ඉතින් ගණිත ගැටලු විසඳා ගැනීමේ නොහැකියාව නිසා ගොඩක් දරුවෝ ශිෂ්‍යත්ව විභාගය අසමත් වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඒකට පිටුවහලක් තමයි මේ කරන්නේ Maths A+ YouTube නාලිකාව හරහා. ඉතින් මේක සම්පූර්ණයෙන් නොමිලේ ක්‍රියාත්මක වන පාඩම් මාලාවක් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ මාලාව නරඹලා ඔයගොල්ලන්ගේ දූල පුතාලගේ නැත්තම් මේක නරඹන්නේ දුව පුතා නම් ඔයගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් දන්න ඔයාලගේ යාළුවන්ව Maths A+ නාලිකාවත් එක්ක එකතු කරන්න. අපි අලුතෙන් වීඩියෝ එකක් දැම්මොත් ඒ වීඩියෝ එක ඔයගොල්ලන්ට තාමත් ඉක්මනින් බලන්න හැකියාවක් තියෙනවා. අපගේ Maths A+ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඉතින් අපි අද පාඩම් මාලාවේ ගැටලු 5ක් निराකරණය කරනවා කියලා කිව්වා. ඉතින් අපි මේ පාඩම් මාලාවේ ගැටලු 5 निराකරණය කරගන්න අපි පටන් ගමු. right. පළවෙනි ප්‍රශ්නය. ඕනම් භාණ්ඩයක තීනව පුතේ නිෂ්පාදකයා දීලා තිනවා. නිෂ්පාදකයා සටහන් කරලා දීලා තිනවා. නිෂ්පාදන දිනයක් හා කල්ලිකුත් වීමේ දිනයක්. ඉතින් ඒකත් එක්ක සම්බන්ධ කරපු ගානක් තමයි පුතේ මේ අපි අද මුලින්ම කතා කරන්න යන්නේ. ඉතින් අපිට මෙන්න මෙතන මුලම පුතේ දීලා තියෙනවා 2025 12යි 1. right. ඊළඟට දීලා තියෙනවා 2026 2යි 1. ඊට පස්සේ දීලා තියෙනවා පුතේ 2026 12යි 1. ඊට පස්සේ 2025 11යි 1. ඔන්න ඔය විදිහට දිනයන් 3ක් දීලා තියෙනවා. ඉතින් පුතේ අපි ප්‍රශ්නෙට යමු. ඒ ගැටලුව ආරම්භයේදීම මුලින්ම මේ වගේ දිනයන් 4ක් දීලා මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරලා තියෙනවා. වෙළඳ සැලක ඇති වෙළඳ භාණ්ඩයක එය භාවිතයට සුදුසු කාල සීමාව අවුරුද්දක් ලෙස නිෂ්පාදකයා සටහන් කර තිබුණි නම්. ඒ කියන්නේ පුතේ මේ භාණ්ඩය වෙළඳ භාණ්ඩය නිෂ්පාදනය කරන සමාගම විසින් කියනවා මේ වෙළඳ භාණ්ඩය අවුරුද්දයි පාවිච්චි කරන්න හොඳ. ඒ කියන්නේ ගුණාත්මක භාවයෙන් භාවිතා කිරීමට හැකියාවක් තියෙන පුතේ අවුරුද්දයි කියලා. ඉතින් මෙන්න අපිට හම්බෙන පළවෙනි ගැටලුව. ඉහත සඳහන් දින අතරින් එම වෙළඳ භාණ්ඩයේ නිෂ්පාදන දිනය විය හැක්කේ. right. එහෙනම් පුතේ මෙන්න මේ ගැටලුවේදී එකපාරට අපිට නිෂ්පාදන දිනේ මේකයි කියලා මේ ප්‍රශ්න 4න් මේ උඩ තියෙන දින 4න් කියන්න බෑ. එහෙනම් පුතේ අපි දෙවනි ගානත් බලමු. මොකද මේ ගණන් දෙකම මෙන්න මේ ප්‍රකාශය තුලින් තමයි දීලා තියෙන්නේ. එහෙනම් බලමු අපි ඒකේ දෙවනි ගානේ තියෙනවා ඉහත සඳහන් දින අතරින් එම වෙළඳ භාණ්ඩයේ කල්ලිකුත් වීමේ දිනය විය හැක්කේ. එහෙනම් පුතේ 1 2 කියන මේ අද අරන් තියෙන ප්‍රශ්න දෙකම මෙන්න මේ මුලින්ම මෙන්න මෙතන මේ දීලා තීච්ච ප්‍රකාශනයයි මෙන්න මේ දින 4යි එක තමයි පුතේ මේ 1 2 කියන ගණන් දෙකම සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් පුතේ ඔන්න පළවෙනි ප්‍රශ්නය අහන්නේ අපේ නිෂ්පාදන දිනය
දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ කල්ලිකුත් වීමේ දිනය වෙන්නේ මොකක්ද කියලා. එහෙනම් පුතේ උඩ තියෙනවා දින 4ක්. උඩ දීලා තියෙනවා දින 4ක්. මෙන්න මේක තමයි පුතේ අපිට ඉතාමත් වැදගත් වෙන මෙන්න මේ ප්‍රකාශයෙන් ගන්න පුළුවන් වැදගත්ම දේ. වෙළඳසැලක ඇති වෙළඳ භාණ්ඩයක් ඒ භාවිතයට සුදුසු කාල සීමාව අවුරුද්දයි. මෙන්න මෙයාව තමයි පුතේ අපිට ඉතාමත් වැදගත් කාරණය. අවුරුද්දයිලු අපිට මේ වෙළඳ භාණ්ඩය පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේක තමයි පුතේ මේ ගණන් දෙකම මේ ගැටලු දෙකම निराකරණය කරගන්න අවශ්‍ය වචනය. කාල සීමාව අවුරුද්දයි. එහෙනම් අවුරුද්දයි නම් පුතේ නිෂ්පාදන දිනය හා කල්ලිකුත් වීමේ දිනය අතර පුතේ අවුරුද්දක පරතරයක් තමයි තියෙන්නේ. එහෙනම් බලමු අපි මෙන්න මේ උඩ තියෙන දින හතරෙන් තමයි පුතේ අපෙන් අහන්නේ. එහෙනම් උඩ තියෙන දින හතර බලමු 2025 12යි 1 right. එහෙනම් 2026 2යි 1 2026 12යි 1 2025 11යි 1 හරියටම පුතේ අවුරුද්දක් නම් පුතේ මෙන්න මෙහෙම වෙන්න ඕන නේද? 12යි 1 නම් පුතේ තව 12යි 1ක් කොහේ හරි තියෙන්න ඕන. right. මෙන්න 12යි 1 තියෙනවා. ඊළඟට බලන්න ඕන පුතේ අවුරුද්දක පරතරයක්ද තියෙන්නේ 2025යි 2026යි 2025යි 2026යි කියන්නේ පුතේ අවුරුද්දක පරතරයක් තමයි. ඒ කියන්නේ එකම මාසේ එකම දිනේ වෙන්න ඕන. එකම මාසේ එකම දිනේ වෙන්න ඕන. පරතරය අවුරුද්දයි නම් වර්ෂය මෙන්න මේ 2025 කියන මේ වර්ෂයයි 2026 කියන වර්ෂයයි අතර පරතරය අවුරුදු 1යි. එහෙනම් පුතේ 2025යි 26යි කියන එක ගැලපෙනවා. එහෙනම් 2025යි 26යි කියලා අපිට ජෝඩු දෙකක් හදන්න පුළුවන් නේද? මෙන්න මේ ජෝඩුව හදන්නත් පුළුවන්. 2025යි 26යි කියලා මේ ජෝඩුව හදන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ජෝඩුව හදන්නත් පුළුවන්. නේද පුතේ? ඔන්න ඔය ආකාරයේ ජෝඩු කීපයක් අපිට හදාගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් අපිට ආපහු ඕන මෙන්න මේ ජෝඩුව හදන්නත් පුළුවන්. 2025යි 2026යි මේ ජෝඩුව හදන්නත් පුළුවන්. ඕනනම් මෙන්න මෙහෙම මේ දිනයන් දෙක ජෝඩුවක් විදිහට දාන්නත් පුළුවන්. ජෝඩුවක් කිව්වේ නිෂ්පාදන දිනයයි කල්ලිකුත් වීමේ දිනයයි. එහෙනම් ඔන්න මෙන්න මෙතන අවස්ථා අපි 1යි 2යි 3යි 4ක් අරගෙන තිනවා. 4ක් මේ ජෝඩු 4ක් අරගෙන තිනවා. ඊළඟට පුතේ බලන්න ඕන මෙන්න මේ මාසය මෙන්න මෙතන තියෙන මාසෙයි දිනෙයි එකම වෙච්ච අය කවුද කියලා. එහෙනම් පුතේ 12යි 1ට මාසයක් තියෙනවා. මෙන්න 2026 12යි 1. එහෙනම් මෙන්න මෙතනින් අපි අල්ලගෙන තිනවා 2025 12යි 1යි 2026 12යි 1යි තමයි නිවැරදි පිළිතුරු දෙක විදිහට. මේ දෙන්නගේ මේ අනිත් ඒවා කිසිම එකක් ගැලපෙන්නේ නැහැ. මාසයයි දිනයයි ගැලපෙන්නේ නැහැ. මාසයයි දිනයයි එකම සමාන වෙන්න ඕන පුතේ. අවුරුද්දක කාල සීමාවක් නම් මේ වෙළඳ භාණ්ඩය භාවිතා කරන්න හැකියාව තියෙන්නේ. එහෙනම් මෙන්න මේ පිළිතුරු දෙක තමයි 2025 12යි 1යි 2026 12යි 1යි. ඊළඟ කාරණේ තමයි පුතේ අපි නිෂ්පාදනය තමයි පුතේ මුලින්ම කරන්නේ. එහෙනම් කලින් ආපු දිනය එහෙනම් 2025 12යි 1 තමයි පුතේ නිෂ්පාදන දිනය. එහෙනම් 2026 12යි 1 කියන එක තමයි පුතේ කල්ලිකුත් වීමේ දිනය විදියට ගන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් පළවෙනි ප්‍රශ්නේ ඊට සඳහන් දින අතරින් වෙළඳ භාණ්ඩයේ නිෂ්පාදන දිනය. එහෙනම් පුතේ නිෂ්පාදන දිනය වෙන්නේ මෙන්න මේක 2025 12යි 1. මෙන්න මේ 12යි 1 කියන පිළිතුර තමයි පුතේ නිවැරදි පිළිතුර වන්නේ. ඊළඟට අහනවා අපේ කල්ලිකුත් වීමේ දිනය. කල්ලිකුත් වීමේ දිනය දැන් අපි අඳුනාගත්තා 2026 12යි 1. එහෙනම් මෙන්න මේ උත්තරය තමයි පුතේ කල්ලිකුත් වීමේ දිනය විදියට එන්නේ 2026 12යි 1. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති අවුරුද්දක කාල සීමාවක් කිව්වොත් පුතේ වසරවල් දෙක අතර ඒ කියන්නේ 2025යි 2026යි උදාහරණයක් විදියට.
ඒ අවුරුදු දෙක අතරේ පරතරය අවුරුද්දක් වෙන්න ඕන. එහෙනම් වර්ෂ සටහනේදී 2025යි 26යි කියන්නේ කාල සීමාව අවුරුද්දයි. ඊළඟට අවුරුද්දක් නම් පුතේ හැම වෙලාවෙම නිෂ්පාදන දිනේ මාසයයි දිනයයි කල්ලිකුත් වීමේ මාසයයි දිනයයි එක හා සමාන විය යුතුයි. ඔන්න ඔය විදිහට තමයි පුතේ නිෂ්පාදන දිනය සහ කල්ලිකුත් වීමේ දිනය අපි හඳුනාගන්නේ. එහෙනම් අපි තුන්වෙනි ප්‍රශ්නෙට යමු. තුන්වෙනි ප්‍රශ්නේ සවනට වදනක් යන වචනයේ සවනට වදනක් යන වචනය සංකේතාත්මක පුතේ නිරූපණය කරලා තියෙනවා. එහෙනම් මෙන්න සංකේතාත්මක නිරූපණය කරාට පස්සේ අපෙන් අහනවා සටන යන වචනයේ සංකේතය කොයි එක දානෝ නිවැරදිව නිරූපණය කරලා තියෙන්නේ. එහෙනම් බලමු පුතේ. මෙතන සවනට වදනක්. එහෙනම් මෙන්න මෙයා තමයි සයන්න. මෙන්න මෙයා තමයි පුතේ සයන්න. නේද? මෙන්න මෙයා තමයි සයන්න. මෙන්න මෙයා තමයි ඊළඟ එක මේ වයන්න තමයි මේ. නේද? මෙන්න මෙතන තමයි වයන්න. මෙන්න මෙයා තමයි ඊට පස්සේ නයන්න. මේ විදිහට ඕගොල්ලෝ අපි දාගෙන බලන්න. ඔන්න මම එහෙනම් නයන්න මාක් කරනවා. එහෙනම් නයන්න මෙන්න මෙයා. සංකේතාත්මකව ඉදිරිපත් කරලා තින්නේ. එහෙනම් තුන්වෙනි අකුර නයන්න නිරූපණය කරලා තින්නේ මෙන්න මේකෙන්. එහෙනම් තයන්න තමයි පුතේ මේ. සවනට ආපහු මෙන්න වයන්න ඇවිල්ලා තිනවා. එහෙනම් මේ දෙක එකම සංකේත දෙකක්. හරිනේ පුතේ වයන්න දෙකක් තිබුණා මේ අපිට දීලා තියෙන වචනය ඇතුලේ. එහෙනම් මේ තමයි දයන්න. මෙන්න එහෙනම් ආපහු නයන්න ඇවිල්ලා තිබුණා. එහෙනම් නයන්නටත් මෙන්න මේ විදිහට එකම සංකේතය යොදලා තිනවා. එහෙනම් අල් කයන්න දීලා තිනවා මෙන්න මේ සංකේතයෙන්. එහෙනම් සටන මෙන්න එහෙනම් සයන්නට එන්න ඕන පුතේ මෙන්න මේ විදිහට රවුමක්. එහෙනම් මෙන්න මෙතන රවුමට අදාළ උත්තර දෙකක් තියෙනවා. එහෙනම් මේ උත්තර දෙකෙන් තමයි එන්න ඕන. එහෙනම් මේ උත්තරේ අනිවාර්යෙන් වැරදි. මොකද සයන්න එන්න ඕන පුතේ රවුමෙන්. එහෙනම් මේ උත්තර දෙක අනිවාර්යෙන් වැරදි. එහෙනම් මෙන්න මේ උත්තර දෙකෙන් තමයි එන්න ඕන. එහෙනම් බලමු ඊළඟට වයන්න. එහෙනම් ඔන්න වයන්න. මෙන්න වයන්න කියන්නේ 1 2 දෙවනි එක තමයි වයන්න. එහෙනම් මේකේ අපිට තියෙන්නේ සයන්න ඊට පස්සේ ටයන්න. එහෙනම් වයන්න තමයි මේකේ දෙවනි එක. සවනට වදනක් කියන එකේ වයන්න තමයි මේකේ දෙවනි එක. එහෙනම් නයන්න මෙන්න අපිට ඕන ඊට පස්සේ ටයන්න. එහෙනම් මෙන්න පුතේ ටයන්න මේකේ කියන්නේ සවනට. එතකොට හතරවෙනි සංකේතය තමයි පුතේ ටයන්නට එන්නේ. එහෙනම් හතරවෙනි සංකේතය කියන්නේ මෙන්න මෙයා. එහෙනම් හතරවෙනි සංකේතය මෙන්න මෙයා තමයි ටයන්න. එහෙනම් බලන්න දෙවනියට මෙන්න මේ රවුමෙන් පටන් ගත්ත උත්තර දෙකේ ටයන්නට අදාළ සංකේතය ඇවිල්ලා තින්නේ මෙන්න මේ පිළිතුර විතරයි. එහෙනම් මේකෙන් මෙන්න මේ පිළිතුර තමයි පුතේ නිවැරදි. එහෙනම් අපි බලමු නයන්න කොයි එකද කියලා. අපි කරපු වැඩේ හරියටම හරිද කියලා බලන්න. මෙන්න මම මෙතන නයන්න මාක් කළාම තිනවා. නයන්නට එන්න ඕන පුතේ මෙන්න මේ කතිරය. එහෙනම් මෙතන හරියටම හරි. අපේ පිළිතුර හරියටම හරි කියලා අපිට බලා ගන්න හැකියාව තියෙනවා මෙන්න මේ වගේ ගණන් වල. එහෙනම් අපි හතරවෙනි ප්‍රශ්නෙට යමු. හතරවෙනි ප්‍රශ්නේ තියෙන පුතේ මල් වට්ටියක මල් 16ක් පමණක් තිබේ. ඉන් භාගයක් වතු සුදු මල්. ඉන් තව කාලක් නිල් කටරොඩු මල්. තවත් කාලක් කහ මල්ලු. එහෙනම් පිළිවෙලින් ගත්තාම වතු සුදු මලුයි නිල් කටරොඩු මලුයි කහ මලුයි ගණන අහනවා. එහෙනම් පුතේ මෙන්න 16ක් තිබුණා මල්. එහෙනම් වතු සුදු මල් භාගයයිලු. ඒකෙන් භාගයක් වතු සුදු මල්. එහෙනම් පුතේ වතු සුදු මල් කොච්චරක් තියෙන්න ඕනද? වතු සුදු මල් කොච්චරක් තියෙන්න ඕනද? මල් 16න් භාගයක්ම වතු සුදු මල්ලු. එහෙනම් වතු සුදු මල් තියෙන්න ඕන පුතේ 8ක්. වතු සුදු මල් 8ක් තියෙන්න ඕන. එහෙනම් බලමු
මෙන්න මේකේ මුලින්ම වතු සුදු මල්නේ අහන්නේ පිළිවෙලින් ගත්තාම වතු සුදු මල්, නිල් කටරොඩු මල් හා කහ මල් ගණන. එහෙනම් පුතේ මුලට 8 ආපු පිළිතුරු. මුලට 8 ආපු පිළිතුරු තියෙන්නේ මෙන්න මේක විතරයි. එහෙනම් මේක තමයි නිවැරදිම උත්තරේ. අපි ඒක හරිද කියලා බලමු. එහෙනම් තව කාලක් නිල් කටරොඩු මල්. එහෙනම් නිල් කටරොඩු මල් කොච්චරක් තියෙනවද කියලා බලමු ඊළඟට. නිල් කටරොඩු මල් තව කාලක්. එහෙනම් 16න් කාලක් කියන්නේ පුතේ 16 කියන එක 4ට බෙදුවාම කීයක් තියෙනවද? කාලක් කියන්නේ කාලක් හැදෙන්නේ කාලේව 4කින් තමයි පුතේ එකක් හැදෙන්නේ. එක කියන්නේ මෙන්න මේ මල් වට්ටියම. මල් වට්ටියෙන් කාලක් නිල් කටරොඩු මල්. එහෙනම් කාලක් කියන්නේ පුතේ මේක 4ට බෙදුවොත් නිල් කටරොඩු මල් තියෙනවා 4ක්. එහෙනම් නිල් කටරොඩු මල් තියෙනවා 4ක්. ඊට පස්සේ කියනවා තවත් කාලක් කහ මල්ලු. එහෙනම් කහ මලුත් තියෙන්න ඕන කීයද? කහ මලුත් තියෙන්න ඕන 4යි. එහෙනම් අපි දැන් හොයාගත්තු පිළිතුර හරියටම හරි. 8යි 4යි 4යි. right. ඊළඟට පස්වෙනි ප්‍රශ්නෙට යමු. ඉහත මල් වට්ටියේ රතු මල් දෙකක් ඇති බව අමර පවසයි. අමරගේ ප්‍රකාශය ගැන අපිට මොනවද කියන්න පුළුවන් කියලා අහන්නේ. මෙන්න මේ උඩ 4 වෙනි ගානට මේක අදාළයි. 4 වෙනි ගාන අපි ආපහු කියෙව්වොත් මල් වට්ටියක මල් 16ක් පමණක් තිබේ. මෙන්න මේ වචනේ හරි වැදගත් පුතේ. මේ ගාන හදනකොට හරි වැදගත්. මල් 16ක් පමණක් තිබේ. එහෙනම් මල් 16යි තියෙන්නේ. බලමු එහෙනම් අපි වතු සුදු මල්, නිල් කටරොඩු මල්, කහ මල් කොච්චරද? ආවා 8යි 4යි 4යි. බලමු පුතේ. 8යි 4යි 12යි. 12යි 4යි 16යි. එහෙනම් මල් 16 මේකෙන් සම්පූර්ණද නැද්ද? සම්පූර්ණ වෙලා තියෙනවා. එහෙනම් මේ ඉහත මල් වට්ටියේ රතු මල් දෙකක් තියෙන්න පුළුවන්ද පුතේ? රතු මල් දෙකක් තියෙන්න බෑ. එහෙනම් මේ අමරගේ ප්‍රකාශය මොකද්ද පුතේ? අසත්‍ය වේ. අමරගේ ප්‍රකාශය අසත්‍ය වේ. ඔන්න ඔය විදිහට තමයි පුතේ මේ වගේ ගැටලු හදන්නේ. එහෙනම් මෙන්න මේ ගැටලුව මේ පස්වෙනි ගැටලුවේදී අපිට ඕන උනේ මෙන්න මේ හතරවෙනි ගැටලුවේ තීච්ච 16ක් පමණක් තිබේ. පමණක් කියන වචනේ තමයි පුතේ ඊටමත් වැදගත් උනේ පස්වෙනි ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න. මම හිතනවා බොහොම පැහැදිලි කියලා. ඉතින් පුතේ ඔන්න අපි අද ගැටලු පහක් ඔයගොල්ලොත් එක්ක කතා කරා. ඉතින් මේ ගැටලු පහේ මොනවා හරි යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලොන්ට දෙපාරක් තුන්පාරක් වුණත් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වීඩියෝ එක බලලා ඒත් ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඔයා හැකි උපරිම මම උත්සාහ කරනවා ඔයගොල්ලන්ට ඒවට පිළිතුරු ලබා දීමට. ඉතින් මේ වීඩියෝ මාලාවත් එක්ක එකතු වෙන්න කියලා දුව පුතාලට ආරාධනා කරනවා. අපි ඉදිරියේදී උත්සාහ කරනවා Zoom මීටින් එකක් කරා සියලු දෙනාත් එක්ක එකතු වෙලා ලයිව් අපිට පුළුවන් ඔයගොල්ලොත් එක්ක කතා කරලා ඔයගොල්ලන්ගේ මොනවද ගණිතය සම්බන්ධ තියෙන ගැටලු කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ඒ Zoom මීටින් එකත් එක්ක ඉදිරියේදී බලාපොරොත්තුවක් තියෙනවා ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න. ඉතින් එතකන් අපිත් එක්ක මේ maths A+ නාලිකාව හරහා ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන් නොමිලේ කියලා දෙන මේ පාඩම් මාලාවත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි නැවතත් දවසක ආපහු හම්බෙමු. තවත් 3 4 5 ශ්‍රේණියේ වල ගණිත ගැටලු කීපයක් අරගෙන විසඳීම් කීපයක් ඔයගොල්ලන්ට මම කියා දෙන්න සූදානම්. ඉතින් අපි තවත් දවසක හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්, සුබ ජයග්‍රහී දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.